ගෞරවනීය මංගල සභාවෙන් අවසරයි තිරාගත සම්පදානුකූලව නව දම්පතීන් නිවලක් පෝරු මස්තක ප්‍රාප්ත කිරීමේ උදාාරතර කර්තව්‍යයටයි ඔබ මා මේ සා සම්බන්ධ වෙන්නේ. තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස විඳ සිරිසපත දෙව්පුරයේ සීට ආවෙමි අපේ මුනි ආවෙමි සොන්දෝ දනපිය රජතුම වන්නේමි මෞනු මායා විසව වෙමි සත්පියෝ මන් පිට උතුරට වැඩලා තුන් ලෝකෙට බුදු බවපතමි සිරසට මම මාගේ සරණය අදහමි බුද්ධං සරණං ගච්ඡාමි ආවිත මරසෙන් මුනිපර දන්නට කිසිවිටකත් මුනි බිය නොවෙමි සේලට තම සිත එකඟ කරන්නෙමි සත් සතියක් මුනි වැඩවුනෙමි නාමෙට ඉසිපත නාමෙට වැඩලා තුන් ලෝකෙට බුදු බවපතමි දෙවොරට මම මාගේ සරණය අදහමි ධම්මං සරණං ගච්ඡාමි සොත්තිය බමුණා දුන් කුස තනගෙන බෝමුල වෙත මුනි වැඩම වෙමි බෝමුල මත මුනි වැඩ සිටලා නිවනට යන මග පැදුවෙමි ඒ දේසු බණ ආද අපි දැන් අහලා නිවනට යන මග පැදුවෙමි සරියුත් මුගලන් සරණය අදහමි සංඝං සරණං ගච්ඡාමි බුද්ධං තිලෝක තිලකං ජිත පංච මාරං ධම්මං සුදුල්ලභතරං මුනිනා පනීතං සංඝං ච සුප්පටිපදාහු ගුණෝ පේතං නිත්‍යං නමාමි සිරසා සරණං අනග්ගං මනමයි සම්මාන පොරොල්ලන්නේ මාම වරුන්දින අතිනගල මම කිව්වම දකුණු පාදයේ පෙරට තියලා පොරොවට නගින්න සූදානම් වෙන්න මේරුම් විරාජිත සමන් වියබුන්ද රාජන් ශ්‍රී දන්ත සාගර සමන් වියදම්ම දේහං සත්කෝල පබ්බත සමන් වියසංග රාජන් ශ්‍රී බුද්ධ ධම්ම ගුණ සංඝ සිරසා නමාමි තවද යනු කීයින් අප මහා සම්්‍යක් සම්මුදු තයිතල තිලක අමාමෑණී වහන්සේගේ ශ්‍රී බුද්ධාදී රත්නත්‍රයට බඳු සීල්ලෝ අවුල්ලෝ තුමුල්ලෝ තුමුල් දිගේ කිමුල්ලත් පුරා දහන්නෝ යස්සින් පිරිසුදුසුන් පිය නිරිඳුන් කොට ආමායා භූත මහා මායා දේවීන් වහන්ස කුල කුස පිලිසින්ද ස්වස්තිසි සාර චාරු දේහ විරාජමාන භුවනත්වයේ වාසීන්ට ජනපත් මාතරාය ලෝකේ තරුණ අරුණ කිරණ ප්‍රභාසා අන්තිජය මංගල්‍ය ප්‍රධානය කළා වූ සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේගේ යශෝදරා දේවීන් වහන්සේගේ තිස්ස සිද්ධ කළා වූ චාරිත් ධර්මයන් අදත් මෙව නව දම්පතීන් වලින් නිෂ්ඨ සිද්ධ කිරීම සඳහා රවිචන්ද්‍ර බුදුගුරු සුක්සන් රාහු කේතු කියන්නා වූ නවග්‍රහයන් වහන්සේලා ගෙන්දසරාඩි රූඩි රූපාක්ෂ වෛශ්‍රමණ කියන්නා වූ සතරරම් දිව රාජෝත්තමයන්න් වහන්සේලාගෙන්ද පොළොව මහී කාන්තා දේවීන් වහන්සේගෙන්ද අවසරව රම් ලැබෙන සේක්වා සරණ යුග දිවි අසිරි ලකෝනෙන්
අතිරි විඳ පඬි දුන් මගුල් සරණ බඹ සුර නරන්නේ සව් සතුන් දිනෝ බලයෙන් මගුල් සරණ බලයෙන් අප මුනි දුගේ සිතා සමජය සිරි මගුල් සරණ පායුග තබනු මෙන දැන් मंगलम देव सेनानी मंगलम कुंकुमानिच जय राजंच गमं पुरे साजित दान शील विधिना लग्वा मात बुद्धिना कारित्वा वर पंच धम्म मसमं पूर्वन्तु ते साधुतं पूर्वन्तो दस पुण्य कृत्य बहुलं श्री विष्णु बुद्धं कुरु सर्वोपाद्रव सर्व रोग मपहं पूर्वन्तु ते मंगलम අපිට හිතන පොඩි බයක් දැනෙනවා තමයි ආල් ධාන්‍ය වර්ග පන්සල් රාශි ගුණන් දේවල් පාගන්න එක නැහැ කියලා අපි කියලා තියෙනවා. මෙතන දේවල් අද පාගන්න දීලා තියෙන්නේ ඔය දෙන්න අපි ඉන්නේ සාමාන්‍ය මිනිස්යන් කියන්නේ උත්තරීතර වූ ගෞරවනීය වූ මංගල චාරිත්‍රාන් සිද්ධ කරන නිසා මේ දේවල් වලට අතීතයේදී තිබුණේ විකාශන අනුගහන්න උත්සාහය. ඒ උත්සාහය තමයි හෘද සාක්ෂියේ පදනම් කරන්නේ තමයි මේ දේවත්වයේ ආරූඪ කරලා දෙවියන් වැඩි පිළිම සඳහා යොදා ගන්න දේවල් දෙපයට පාදා ගැනීම මේ වංකීම් ගැනීම යුතුයකම් ගැනීම ආදී සිද්ධ කරන්නේ. මෙම චාරිත්‍ර ධර්මයන් පිළිබඳ පොඩි හැඳින්වීමක් කරන්නම්. ගෞරවනීය මංගල සභාවෙන් මම ඉල්ලා සිටිනවා මෙම කුල කුමරුවා වෙනුවෙනුත් කුල කුමරිය වෙනුවෙනුත් චාරිත්‍ර ධර්මයන් වෙනුවෙනුත් ඒ ඉෂ්ට සිද්ධ කරනා මා වෙනුවෙනුත් නිශ්ශබ්දතාවය මදක් ආරක්ෂා කරලා දෙන විදිහට. මොකද මේ දේවල් කරන්නේ අපේ මේ සජීවී ලෙස ඒ නිසා පුළුවන් තරම් නිශ්ශබ්දතාවය ආරක්ෂා කරලා දෙන නිසා මම ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිනවා මෙම ගෞරවනීය මංගල සභාවෙන්. පළමුවෙන්ම මේ චාරිත්‍ර ධර්මයන් වලදී කුල දේවතාවන් නමස්කාරය අපි ඉෂ්ට සිද්ධ කරනවා. මේ චාරිත්‍ර ධර්මයේදී කුල දේවතාවන් නමස්කාර කිරීම මේට සම්බන්ධුනේ කොහොමද කියනවා නම් අතීතයේදී අපේ මුතුන් මිත්තන් විශ්වාස කළා ඕනෑම මිනිසෙක් මේ පොළොව තලයට බිහි වෙනවත් සමගම ඒ මිනිස්යාට අධිග්‍රහිත වන්නා වූ ඉෂ්ට දේවතාවෙක් බිහි වෙනවායි කියලා. මේ ඉෂ්ට දේවතාවා තමාගේ සුබ කටයුතු වලදී නැත්තම් තමාගේ යහපත් කාර්යයන් වලදී සිහි කිරීම තුලින් තමාට යහපත් ප්‍රතිඵල ළඟා කර දෙනවා සුබ ප්‍රතිඵල ළඟා කරලා දෙනවා කියලා අපේ මුතුන් මිත්තන් තුල විශ්වාසයක් තිබුණා. ඒ විශ්වාසය පදනම් කරගෙන පළවෙනි චාරිත්‍ර ධර්මයේ ලෙස බුලත් තුරුල්ලක් අපගේ කුල දේවතාවන් වෙනුවෙන් ඉවත් කරනවා. මනමාල මහත්මියගේ තාම. ඊළඟ චාරිත්‍ර ධර්මයේ ලෙස කුල දේවතාවන් නමස්කාරයෙන් අනුතුරුව පරම්පරා දෙකක් නැත්නම් අපි කියන්නා වූ දෙපාර්ශවයක් එක් පාර්ශවයක් බවට පත්වන්නා වූ අද දිනේදී එක් පාර්ශවයකින් පරම්පරා 7 බැගින් පරම්පරා 14ක් සී ගන්නවලා බුලත් තුරුළු 14ක් මේ පෝරුවමතදී බිමට දැම්මා. මේ චාරිත්‍ර ධර්මය ආවේ අපගේ මුතුන් මිත්තන් අපි දිහා බලාගෙන ඉන්නවා කියලා අපේ මුතුන් මිත්තන් විශ්වාස කරනවා. ධර්මයේ කරන්නන් මේ චාරිත්‍ර ධර්මයන් තුළදී ඔවුන් සිහි කරලා ඔවුන්ට පින් අනුමෝදන් කිරීම සඳහා මේ චාරිත්‍රය යොදා ගන්නවා. ඉතින් මම ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා දෙපාර්ශ්වයේ පියවරු දෙදෙනාට මේ චාරිත්‍රය සඳහා මා සමග සම්බන්ධ වෙන්න. सुंदर सुन मेरे
දුන්ට ගාවුණු එතෙදොහත් කුම රුන්නුතුම් මැන්ද මණ්ඩල කිඹුල්වත් පුර නුවර ඉපදුණු අනුවසින් කරන සටනෙන් පැරදි වසවතු ගියේ දස පෙරූ මන් බලෙන් බුන්ද රත්නේ ආනුභාවෙන් වේවා ජය සිරි මංගලම් විල්තරේ මැද මල්ගැබේ තුල උපන් පත්මාවති උතුම් සිල් බලේ වැඩි බෝසතුන්ගේ අතට ඉපදුණු අනුවසින් කල්බලාබර නැස්පුරේ කුමරුන්ට පාවා දුන් වෙලෙන් පුන් කලස්සියෝ කොන තබාලා දෙදෙන පෝරුවේ හිඳුවමින් එතැන් සිට මේ පැවති සිරීතකි මගුල් සක්වල මේ කපෙන් යසින් පන්තිස් කුමරු බීවි පසේ බුදෝනු අනුහසින් යසින් මේ දෙදෙ නාව පෝරුවේ හිඳුවමින් බැද නූල් අත පැන් යසින් බෝතල් මගුල් සැපතක් වේවා ජය සිරි මංගලම් පොරණ දීපං කරව මුනි රජ එදා විවරණ දුන් වෙලෙන් දෙරණ පවතින බුන්ද පූජා නිතර පැවතුණු අනුවසින් කරන සටනෙන් පැරදි වසවතු ගියේ දස පෙරූ මන් වෙලෙන් ත්‍රිවිධ රත්නේ ආනුභාවෙන් වේවා ජය සිරි මංගලම්. ඊළඟට මුදු මාරු කිරීමේ චාරිත්‍රය සඳහා සූදානම් වෙන්න ඒ දේවල් වලට ගමු. අහසේ දිලෙන්නේ තරු කැට සේයින්ද මේ මහ පොළොවේ කොතරම් වැලි කැටද ඒ තරමට සිතින් ඔබ ඒ පෙම්බැන්ද කුමරුට පල දන්න මේ මංගල මුද්ද දකුණු අතේ පල ඇතින් නැතෙන්නේ මංගල ගී සද්ද මේ දෙදෙනාට කොතරම් සතුටක් ඇද්ද තුන් ලොව සැරිසරා පෙම් ලොව ජයගත්ත කුමරිට පල දන්න මේ මංගල මුද්ද
නව බර පැතුම් මිටු එන්නට නවතාලේ කොච්චර ලස්සනද මේ දෙන්නගේ ආලේ තව තව වැඩි වෙන්න දෙන්නගේ බැඳියාලේ කුමරිට පළඳන්න මේ මංගල මාලේ. ඊළඟ චාරිත්‍ර ධර්ම නිසා අපි ඉෂ්ට සිද්ධ කරමු. තැලි පැලැන්දුවයින් අනතුරු මුදු පලන්ද වෙලා ආභරණ පැලැන්දුවයින් අනතුරු පිළි පැලැන්දීමේ චාරිත්‍ර ධර්ම. මේකට අර්ථයන් දෙකක් තිබෙනවා. මේ තැලි පිළි පැලැන්දීමේදී ගෞරවනීය මංගල සභාවක් ඉදිරියේදී කුල කුමරුවා පොරොන්දුවක් වෙනවා කුල කුමරියගේ මෑණියන් සහ පියාණන් තමා සමග අද දිනේ සිට අත්නත ගන්නා වූ කුල කුමරිය මියනතාක් තමාගේ ආරක්ෂාව යටතේ බලා ගන්නවා. ඇයට අවශ්‍ය සියලුම දේවල් තමා විසින් සපයනවා. ඇයට අවශ්‍ය කරන්නා වූ රෙදිපිලි ආභරණ ආදිය තමා විසින් සපයා දෙනවායි කියන පොරොන්දුව මේ ගෞරවනීය මංගල සභාවේදී සිද්ධ කිරීම තමයි පළවෙනි අර්ථය වෙන්නේ. දෙවෙනි අර්ථය තමයි අතීතයේදී නෝර යුගයේදී මේකට තව අර්ථයක් එකතු කරනවා. ඒ තමයි කුල කුමරියගේ පාරිශුද්ධතාවය මේ අයරින් ඔප්පු සිද්ධ කරනවායි කියලා සුදු රෙද්දක් ඉනවට දවටලා. ඉතින් මා දකින ආකාරයට මෙහි වැඩි වගකීම තියෙන්නේ කුල කුමරියට නෙමෙයි කුල කුමරුවාට. මොකද කුල කුමරිය තමයි යශෝදරාවක් මෙන් පිරිසිදු කාන්තාවක් කියලා ගෞරවනීය මංගල සභාවක් ඉදිරියේදී උපසිද්ධ කරනවා නම් කුල කුමරුවාට සිද්ධ වෙනවා සිද්ධාර්ථ චරිතයකින් ඇයව පිළිගැනීම. ඉතින් අද දින පටන් ඔබට එන්නා වූ යශෝදරා චරිතය ඔබ සිද්ධාර්ථ චරිතයකින් බලා ගන්නවා කියන වගකීමත් මේ සමග ඔබට පැවරෙනවා. ඊළඟ චාරිත්‍ර ධර්ම අපි සිද්ධ කරමු. ඊළඟ අත්පැන් වත් කිරීමේ චාරිත්‍ර ධර්ම අපි සිද්ධ කරමු. ඒ සඳහා ගෞරවණීයතුමා නැවතත් ආරාධනා කර සිටිනවා පියවරුන් දෙපළට මාහා සම්බන්ධ වෙන ලෙස. තවද යනු කී ඇයින් අප මහ සම්්‍යක් සම්බුදු තයිත තිලකමා මෑණී වහන්සේගේ සී ශරීරය
අනුකම්පාවෙන් ශ්‍රී සුභ මංගල්‍යයක්ම වේවා යුබෝවා. දවස් ගානක් ඉතින් ඕක කිව්වම කසාද බැන්දා. අය දෙයන්නේ මොකද බැන්දේ නේද? පුංචි උපදේශයක් දෙන්නම්. ගැට ගහන්න සමාජයේ ඕනි තරම් මම වගේ අය බලාගෙන ඉන්නවා. ඒ ගහන ගැට තමාගේ ස්වාමි පුරුෂයාගේ ස්වාමි ජීවනයේ නැත්තම් භාර්යාවගේ සිතට ගත්තට නොරිදෙන ආකාරයෙන් ලෙහා ගැනීම ඔබ දෙදෙනා සතු කාර්යයක් අද දිනේ පටන්. ඔය දෙන්නම උපදෙලා. ඊළඟට පෝරුවේ දුක් කිරීම චාරිත්‍රාක් සිදු කරමු. ලැබුණු දායාදයක් තිබෙනවා. අපගේ සංස්කෘතියෙන් අපිට ලැබුණු දායාදයක් තිබෙනවා. ඕනෑම සුබ කටයුත්තකදී බාලිකාවන් විසින් ජයමංගල ගාථා සජ්ජායනා කිරීම තුළින් බුදුරජාණන් වහන්සේගේ ගුණ ගායනා කරන ජයමංගල ගාථා සජ්ජායනා කිරීම තුළින් සුබ ප්‍රතිඵල ළඟා කරලා දෙනවා කියලා අපේ මතයක් තාම තිබෙනවා. ඉතින් මේ මතය නිසාවෙන් අදත් ඔබ දෙපළ වෙනුවෙන් මෙම ගෞරවනීය මංගල සභාවේදී බාලිකාවන් දෙදෙනෙකු සූදානම් සිටිනවා. ඒ ජයමංගල ගාථා සජ්ජායනා කිරීම මම ගෞරවයෙන් ආරාධනා කරනවා. බාලිකාවන් සංවේදීම සහ අප කියන්නා වූ විචිත්‍රාත්මක චාරිත්‍රාත්මක සමාජ දකින්නේ කුල කුමරියගේ මෑණියන්ට කච්චි කිරිකර පිළිීමේ චාරිත්‍රාත්මක. අතීතයේදී ඔක්කාගනම් රජ කාලයේදී සුබ්‍රහ්ම කියන බමුණෙකුට දාව උපන් කුමාරයෙක්. මේ කුමාරයාට බමුණු කුමාරිකාවක් සරණ පාවා දීමේදී බමුණු කුමාරිකාවගේ මෑණියන් දුකින් ඉන්නවා දැකලා බමුණු කුමාරයා අහනවා අයියා මේ මෙච්චර සතුටු දවසක ඔබ ඔය ආකාරයෙන් දුකින් ඉන්නේ ඔබ ඇස් දෙකේ කඳුළු කිල්ල තියන්නේ ඇයි කියලා. බමුණු කුමාරිකාවගේ මෑණියන් කියනවා මගේ දියණිය මගේ කුසට ආපු දවසේ ඉඳලා මම හරියකට කෑමක් කෑවේ නැහැ. මට ආස දෙයක් මම කෑවේ නැහැ. මම නිතරම හිතුවේ මගේ කුසේ වැඩෙන දියණියගේ සුව පහසුව ගැන. ඉතින් එදා පටන් මම මගේ දියණියට අවශ්‍ය කරන දේවල් පමණයි ආහාරයට ගත්තා. හරියාකාරව නිදාගත්තේ නැහැ. එකැලේකට නිදාගත්තේ නැහැ. මගේ දියණියට අපහසුතාවයක් ඇති වෙයි කියලා උඩරෙලියට නිදාගත්තා. ඉතින් මේ සියලුම දේවල් විඳ දරාගෙන මගේ දියණියව මගේ මං ගන්න ආහාර වලින් මගේ කුසේ තියාගෙන මම දසමාසයක් පෝෂණය කළා. මේ ආකාරයට පෝෂණය කළා වූ දියණිය මේ ලෝකේ දරන්නට බැරි උපරිම වේදනාව, මිනිස්යාට දරන්නට හැකි උපරිම වේදනාව වන ප්‍රසූත වේදනාව විඳ දරා ගනිමින් මේ ලෝකයට දී කරලා මගේ දියණියව මම එදා පටන් අද දක්වා මේ ආකාරයට උස්මහත් කළා. එපමණක් නෙවෙයි. මගේ කුසින් එළියට ආපු මගේ දියණියට මගේ ගතේ ගලන රුධිරය කිරට හරවලා මගේ දෙතනින් ඇගේ දෙතොල් මත තියලා පෝලා ඇයව මේ ආකාරයට මලක් වගේ ආරක්ෂා කරගෙන ඇහැක් වගේ ලොකු කළා. ඉතින් මේ දියණියව තමා මම අනේක දුක් විඳලා හදාගත්ත දියණියව ඔබ අද අරගෙන යන්නේ. ඉතින් කුමරුවනි ඒකයි මගේ හිතේ මගේ නිතේ මේ ආකාරයට කඳුලක් ආවේ කියලා අම්මා එදා උත්තර දෙනවා බමුණු කුමාරයාට. බමුණු කුමාරයා අහනවා අම්මේ මේ ණය ගෙවන්නේ කොහමද? ඔබ දුන්නු කිරි කොච්චරක්ද කියලා. අම්මා කියනවා පුතේ කවදාවත් දරුවෙකුට අම්මා කෙනෙක් මැනලා කිරි පෙව්වේ නැහැ. අම්මා අඬන සැරේට කිරි දුන්නා මිසක් කොච්චරක් බිව්වද කියලා ලීටර් ගානෙන් මෙන්නේ නැහැ. ඉතින් මේ නිසාවෙ ණය ගෙවන්නේ කොහොමද? ණය කියන්නේ කොහොමද කියන ප්‍රශ්නෙකට ආවා. අම්මා කියනවා කච්චියක් තරම් බැදී පෙඟෙන්නට තරම් කිරි මගේ දෙතනින් මගේ දියණිය බොන්නට ඇති කියලා. ඉතින් එදා රෙදි කච්චියක් හොයාගෙන ඇවිල්ලා රන් හෙප්පුවක් මත තියලා රන් නූලකින් ගැට ගහලා කිල්ලෝටයක් එක්ක ඒ අම්මට පූජා කරලා සංකේතමත් විදියට අම්මේ මේ ඔබගේ ණය ගෙව්වා වාගේ කියලා ගෙවන්නට බෑ. බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ අපි ආත්ම දහසක් හරේ තියාගෙන සැලකුවත් අපේ දෙමෝපියන්ට තියෙන ණය අපිට ගෙවන්න බෑ. ඉතින් මේ ආකාරයෙන් සංකේතයක් විදියට ණය ගෙව්වාය කියලා දියණිය වේදා අරන් ගියා කියලා. ඉතින් ඒ වගේමයි එදා පටන් අද වෙනතුරු මව්වරු දියණියන් වෙනුවෙන් මේ දුක වින්දා. අදත් මේ සේමයි අදත් මේ මෑණියන් මේ දියණිය වෙනුවෙන්
ඒ දුක විඳිනවා. ඉතින් ඒ නිසාවෙන් මේ චාරික ධර්ම අපි ඉස්තිරිත කරමු. ඔක්කාක රජ කල සුම්රත්මයි නම් කල නායක බමුණු කුල තමයි බ්‍රහ්මා විශේකය මුල සුම්රත්ම කියනා බමුණෙකු ඇගාම වෙසෙනා සෞම්‍ය සිරි කියනා කුමරු බමුණට දාව උපනා ධම්මමාලනී නම් මව් බැමිණියගේ කුසයෙන් බීවකරු විලසින් වැඩේ සනසේ කුමරි මෙලෙසින් මෙසේ වැඩෙනා කල සරණක් සොයා නිසි කල නායක බමුණු කුල කුමරි කුමරට පාවා දෙන කල මව් බැමිණි සතොසේ ඇවිදින් ළඟට මෙලෙසේ බමුණු කුමරුට මෙසේ